සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම ශාලිබ්‍රෝ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ ජයශ්‍රී මා බෝ සමිඳුට විනකෙටු ජේමිස් අප්පුහාමි පිළිබඳ විස්තරයක්. ඉතින් කවුද මේ ජේමිස් අප්පුහාමි කියන්නේ? ඒ ගැන දැනගන්න අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. 1929 වර්ෂයේ ඇසළ මාසයේ දිනයක් ජාතියේම කම්පාවටපත් දිනයක් විය. සමහරෙක් නොදත් ඒ කතාව මෙසේ සටහන් කරමි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මා බෝධීන් වහන්සේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ මෙන්ය. 1929 වර්ෂයේ ජූලි 30 වන දින ජේමිස් අප්පුහාමි විසින් ජයශ්‍රී මා බෝධියට මේ අපරාධය සිදු කරන ලදී. ජයශ්‍රී මා බෝ සමිඳුන් වැඩ සිටින්නේ පොළව මට්ටමට ඉහළින් වූ විශේෂ වේදිකාවකය. එම වේදිකාවට කිසිවෙකුත් පය තබන්නේ නැත. ඒ තරම්ම පූජනීය ස්ථානයකි. මේ විශේෂ වේදිකාව වටාද පරිවාරක මළු 7ක් පිහිටුවා ඇත. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන්වැට මළුව, උඩ මළුව, පැරණි රන්වැට මළුව, මහබෝ මළුව හා වැඩහිඳිනා මළුවයි. සාමාන්‍ය ජනයාට වර්තමානයේ යෑමට අවසර ඇත්තේ මින් දෙවැනි මළුව වෙත පමණි. නමුත් 1929 වර්ෂයට පෙර සාමාන්‍ය ජනතාවට බෝ සමිඳු අසලටම ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි විය. දැන් මේ අවස්ථාව අපට අහිමි වූයේ 1929 වර්ෂයේ ජූලි 30 වන දින ජේමිස් අප්පුහාමි සිදු කළ අපරාධයේ හේතුවෙන්. ඇත්තටම මොකද මේ ජේමිස් අප්පුහාමි සිදු කළ අපරාධය? එදා බැතිමතුන් අඩු දිනයක් විය. ජේමිස් අප්පුහාමිද එදින උදෑසන ජයශ්‍රී මා බෝ සමිඳු වෙත පැමිණ ඇත. බෝ සමිඳු අසල කිසියෙකු නැති වෙන වේලාවක් බැලූ ජේමිස් අප්පුහාමි ඔහු ගෙනා පොහොර බෑගයක් තුල තිබූ පොරවක්ගෙන බෝධීන් වහන්සේගේ විශාලතම ශාඛාවට වේගයෙන් කොටන්නට විය. අවට කිසියෙකුත් නොසිටි බැවින් ඔහු වේගයෙන්ම මෙම අපරාධය කරගෙන ගියේය. බෝධීන් වහන්සේ වැඩ සිටින පැත්තෙන් ගසක් කොටන හඬක් ඇසුණු නිසා ලොකු හාමුදුරුවෝත් එවකට කැපකරුවාව සිටි පුද්ගලයාත් කෑ ගසමින් ජයශ්‍රී මා බෝ සමිඳු වෙත පැමිණියද ඒ වන විටත් ජේමිස් අප්පුහාමි බෝධීන් වහන්සේගේ විශාලතම ශාඛාව කපා බිම හෙලා අවසන්ය. පසුව ජේමිස් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සමගම මේ පිළිබඳ නොයෙකුත් මතවාද මතුවෙන්නට පටන් ගැනුණි. සමහරු ජේමිස් මානසික රෝගයක් යයි කී අතර සමහරු ඔහු බීමත්ව මෙම ක්‍රියාව සිදු කළ බව කීය. එමෙන්ම සමහරු කියන ලද්දේ ජේමිස් අන්‍යාගමිකයන්ගෙන් මුදල්ගෙන මෙම අපරාධය සිදු කළ බවයි. ලාංකීය බෞද්ධ ජනතාව මේ පුවතින් විශාල ලෙස කම්පාවට පත්විය. ජේමිස් විසින් කපන ලද ශාඛාව ආදාහන උත්සවයක් පවත්වා ආදාහනය කරන ලදී. දින් වහන්සේගේ ආරක්ෂාවට එවකට අටමස්ථානාධිපති හිමියන් විසින් යකඩ වැටක් සකස් කරන ලදී. එමෙන්ම ජනයාට බෝධීන් වහන්සේ අසලටම ගොස් වන්දනාමාන කිරීම තහනම් කරන ලදී. ඉතින් අදටත් ඒ ක්‍රියාත්මක වන්නේ එදා සිදු කළ මේ අපරාධයේ ප්‍රතිඵලයයි. අද වන විට එදා ඉදිකළ යකඩ වැට වෙනුවට රන්වැටක් ඉදිකොට බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දැඩි කොට ඇත. අදටත් ජේමිස් අප්පුහාමි විසින් කපා ඉවත් කළ කොටසේ අඩුව අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් අද ජයශ්‍රී මා බෝධිය අසලටම ගොස් වන්දනාමාන කිරීමට ජනයාට අවස්ථාව නොදැනුවේ මෙන්න මේ අපරාධයේ හේතුවෙන්ය. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු නරඹන්න ශාලිබ්‍රෝ YouTube channel එක subscribe කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නරඹන්න ඕනේ නම් bell icon එකත් click කරන්න. හැමෝටම සුබ දවසක්.